අසිපත අරන් අතකට කුමාරිය හිටියා වල මැදම හිටගෙන. කුමාරයා ඉල්ලුවත් ඈගෙන් අසිපත ලැබුණේ වැද්දාට. හෙල්ලිලා ගිහින් මුළු ඕඩියන්ස් එකම කෙනෙක් ඇස්කොන් පිසිති පෙම්වතුන් වාරු වී එකිනෙකා උර මතම. ඔය මේ අතරෙමයි වැද්දා අතහැරියේ කුමාරිව. ඕඩියන්ස් එක වෙනස් වුණෙත් ඊට සමානුපාතිකව. සමහරු hina වෙනවත් මං බලාගෙන. සේරෝම ඉවර වෙලා හැමෝම ඇවිත් වේදිකාවට වැද්දත් කුමාරයත් කුමාරිත් මේන් අතුත් අල්ලගෙන. මට දුක හිතුනේ අපි ගැන. එයෝ බැහුවේ ඉනික්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ කවි පන්තිය. අද අපි කතා කරන්නේ මරණයම රමණේක කාව්‍ය සංග්‍රහය ගැන. නිමේෂ් නිරංජන් කවියාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන මරණයම රමණේක කාව්‍ය සංග්‍රහය එළි දැක්වෙන්නේ 2023 වර්ෂයේදී. එහි එන මම වඩාත්ම කැමති කවි පන්තිය තමයි අද වැඩසටහනේදී මුලින්ම ඉදිරිපත් කළේ. ඉතින් අද කවියකට ඉඩක් වැඩසටහන තුලින් මරණයම රමණයක් වන්නේ කෙසේදයි අපි සොයාගමු. මරණයම රමණේගේ කවි පොතේ පිටකවරේ එන්නේ ගොඩාක් වෙනස් විදිහට. මරණයම රමණේකි රමණයම මරණේකි. ඒ ආකාරයට සඳහන් වෙන්නේ වක්‍රාකාරව. ඉතින් ඒකත් මේ පොතට විශාල වෙනසක් කරලා තියෙනවා. අපි දැන් බලමු මරණයම රමණේක කවි පන්තියත් ඒ වගේම වෙනස්ද කියලා. දුවමි එනයින් නවතමි එහෙයින්ම නවතිමි මේ දුරු සසර මග නවාතැන් සිහි කරමි. රමණයම මරණයකි මරණයම රමණයකි රමණය අවසන මරණයව වැතිරෙමි. රමණය කෙලවර ක්ලේශ මරණය ඇති බැව් දැන රමණය සොයා නමුත් නොසොයා ක්ලේශ මරණය සොයා ගිය ත්‍රන්තයානික අදහසට ආදරය. මේ තමයි පොතේ අවසාන කවිය. කවියා මෙහිදී අදහස් කරලා තියෙන්නේ අපේ සංසාර ගමන ගැන. නමුත් මේ අපූර්ව කවියක් වන්නේ මෙහිදී භාවිතා වන භාෂාවත් එක්ක. පොතේ පිටකවරේ පමණක්ම නෙමෙයි මේ මුළු පොතම කවිය වෙනස්ම මානයකට ගෙන යනවා. මගේ අදහස නම් පොතේ පිටකවරේ සිටම අවසානයේ දක්වාම කාව්‍යමය විය යුතු බවයි. පොතේ පිදුමත් පාඨකයාව මේ කවි පොතට ඇද බැඳ ගන්නවා. ආදරේ කියාලා කිසිදාක වචනයෙන් නොකියූ වැරදිලාවත් මා හිස නොසිඹි එනමුත් කරවල හොද්දට බතට මාළුවට එකසේම ආදරය මුසු කළ බෝතලයක්ම පොල් තෙල් ඔලුවට හලා ආදරේ බව නොකියා කියූ මා කවි ලියූ බවවත් නොදැන මවෙතින් සමුගෙන ගිය ආච්චි අම්මාටය මේ කවි රොත්තම. අපි මේ පොතේ පටුනට ආවොත් එතන තියෙන්නේ වෙනසක්. කවි 29ක් ඇතුළත් වෙන මේ පොතේ පරිච්ඡේද 3ක් වෙන් වෙනවා. සමාජ පරිච්ඡේදය, අපේ කතා පරිච්ඡේදය හා ප්‍රේම පරිච්ඡේදය. විශේෂම දේ තමයි ප්‍රේම පරිච්ඡේදයට මාතෘකා නොමැති වීම. කවියා ප්‍රේමය සීමා කිරීමට අකමැති වෙන්නට ඇති. මුලින්ම අපි යමු සමාජ පරිච්ඡේදයේ වසන්තයේ ඉපැද්දවීමට. මන්මල් පෙති හැලූ තැන නොවේ සමනලුන් හති හැලූ තැන්වලිනි වසන්තයේ ඉපදුනේ. මේ කවිය සෝබාදහමට අපූර්ව කියවීමක් ලබා දුන්නු කවියක්. මේ කවිය දේශපාලනිකයි කියන්නත් පුළුවන්. සියලු දේම ඉබේ ඇති වුණා යන අදහස බැහැර කරලා සෝබාදහමේ ශ්‍රමයට වටිනාකමක් ලබා දුන්නු කවියක් කියලා අපිට කියන්න පුළුවන්. සමාජමය ලෙස අර්ථකථනය කළොත් මේ තියෙන්නේ ශ්‍රමය අවතක්සේරු කිරීම පිළිබඳව කවියා තුළ තිබුණු කලකිරීම. බදාගෙන තාප්පය අහසට නැගේ හිමි හිමි ඒ කපුටු බෝධිය පානක් මලක් නුපුදන බාරගැට නොගැසූ දෙවිවරුන් නොවඩින විසල් නුබ ගැබ අරණ බසයේ යන උපාසකම්මෙක්වත් මදක් ඉස්සී නොවැටෙන හැබැයි ඒ කපුටු බෝධිය කුරුල්ලෙක් දෙන්නෙක් විඩාවට ගොඩ වෙන තව කපුටු රංචුවකට කූඩුවට ඉඩ දෙන
ඉඩ ලැබූ තැනක පැලවෙන ගිම්හානයම දරන මහනගර මැද ඇඟ සිසිල දෙවන හැබැයි ඒ මේ තියෙන්නේ අපේ සමාජය. ආගම, ජාතිය, කුලය, රැකියාව, සමාජ පන්තියත් එක්ක අපේම මිනිසුන් අපිට වෙන් කළ හැකිද කියන එක තමයි මේ කවිය පෙන්වලා දීලා තියෙන්නේ. මේ කාකබෝධිය පද්‍ය පන්තියටද හේතු වෙලා තියෙන්නේ ඊටමත් සුලභ අත්දැකීමක්. නමුත් ඒ ඉදිරිපත් කිරීම නවතාවෙන් යුතුයි. අපි දැන් යමු අපේ කතා පරිච්ඡේදයට. එහිදී මම තෝරගත්තේ චන්නගේ කවිය නැමැති කාව්‍ය පන්තිය. වරක් පැලුණු පපුවක් හිමි කන්තක වාසනාවන්දද කෙතෙක් නුඹ. ඊට පෙර රිදුම් හිමි නොවුනාද මේ ලෙස නැතහොත් රිදුම් මත ඉඳ මිය ගියද හිතවත. අපේ ජීවිතයේදී රිදුම් නොලබන දිනක් සොයා ගැනීම අපහසු දෙයක්. ඉතින් රිදුම් මත මිය යමින් නැවත හිනහීමම ජීවිතේ නොවේද? ප්‍රේම පරිච්ඡේදයට මාතෘකා නැහැ. ප්‍රේමයටත් මාතෘකා කොයින්ද? මේ තියෙන්නේ ඊට හොඳම නිදසුන. එකම පාරේ යාබද හෝල් දෙකකින් අපි එකම බස් එකට නැග්ගා. ඔයා ඉස්සරහින් මම පිටුපසින්. ඒත් අපේ ඇස් විතරක් නිතරම වාගේ එකිනෙක හැප්පුණා. සුදම ගාපු ගෙදරක නිල් පාට බල්බ් එකක් වගේ ඔයාගේ ඇස් දිලිසුණා. මන් දන්නේ නෑ කළු පාට විතරක්ම තියෙන මගේ ඇස් ඔයාට කොහොම දැනුණද කියලා. මාස්ක් එකට යටින් ඔයා hina වෙනවත් මට පෙනුණා. good morning කියනවත් ඇහුණා. ඔයා මේ අවුරුද්දටම නිවාඩු ගත්තේ දවස් 10යි. බොසාටත් පුදුමයි. මට පැමිණීමේ සම්මානෙත් ලැබුණා. දවසක් සෙනගම පිරුණු වෙලාවක ඔයාව මා ළඟට තල්ලු වුණා. ලෝකය මොනතරම් පොඩිද මට එහෙම හිතුණා. ඔයාගේ හුස්ම මගේ බෙල්ලට වැදුණා. මේ ඇස් වලින් විතරක් දැනෙන මොකද්දෝ අමුතු එක නැති කරගන්නේ මොකටද? මට එහෙම හිතුණා. ඔයාටත් එහෙමම හිතිලා වෙන්නේ නැති. ඔයා ඉස්සරහින් නැග්ගා. වෙනද වාගෙම මම පිටිපස්සෙන් නැග්ගා. ඇස් වලින් විතරක් කෙරුණු ගනුදෙනු එහෙමම කෙරුණා. අපි දිගට ඒ බස් එකේ ආවා. ඇස් වලින් විතරක් දැනෙන මොකද්දෝ අමුතු හැඟීම නැති වෙනවට බය අප්‍රකාශිත ප්‍රේමයන් නම් කොයිතරම් ඇතිද? අද කවියකට ඉඩක් වැඩසටහනේ අවසාන කවිය තමයි මම මේ කියන්න යන්නේ. අද අපි කතා කළේ නිමේෂ් නිරංජන් කවියාගේ මරණයම රමණේකි කවි පොත ගැන. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලටත් මේ කවි පොත හොයාගෙන කියවන්න කියලා. නවතාවෙන් යුතු කවි රොත්තක්ම ඔබටත් මුණ ගැසේවි. වලාකුළු රහසේම හඬද්දී අපිට හැකි වෙනවා නිදහසේ කඳුළු සඟවන්න. ඉතින් මේ අවසාන කවියත් ප්‍රේම පරිච්ඡේදයෙන්. මුවාවී ඉරකට වලාකුළු හඬනවා රහසේ අනෝරා වැහි මැද කඳුළු සඟවමි රිසිසේ. ඉඳින් හෙට දිනයෙත් වැසි වැටිය යුතු වේ. අදට සමුගන්නම් කවියකට ඉඩක් වැඩසටහන තුලින්. ආයුබෝවන්.